දානියෙල් ජෙරුසලම වෙනුවෙන් අඬනවා. ඒ වගේ ඔබ සභාව වෙනුවෙන් අඬන්න. ඇයි අපි සභාව වෙනුවෙන් අඬන්න ඕනේ? පිලිප්පි 3:10 බලන්න. මාක් නිසාද මා නුඹලාට බොහෝ වර කී ලෙසත් දැනුත් අඬමින් කියන ලෙසත් බොහෝ දෙනෙක් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියට සතුරුව ඇසිරෙති. සභාව තමයි මිනිසුන්ව කුරුසේ මිත්‍රත්වයට ගෙන තැන. කානානුවර මගුල් ගෙදරදී ජේසුට බල කරන්න වුණා හාස්කමක් කරන්න. මරියතුමි බල කරා. සෙනග බල කරා. හැබැයි ජෙරුසලම දේවමාලිගාවට ගියාම ඒ වටේ හිටපු පරවියෝ විකුණපු අයව අනේ ස්වාමීනි බලන්නකෝ මාර අසාධාරණයක් පල්ලිය වෙන්නේ පන්නන්නකෝ කියලා කවුරුරි බල කරාද? කානානුවර මගුල් ගෙදර ජේසුට බල කරද්දී හාස්කම කරාට ජෙරුසලම දේවමාලිගාව ඇතුලේ උන්වහන්සේ හැම ආස්කමක්ම කරේ බල කරලා නෙමේ ආශාවෙන්. ඇයි? සභාව උන්වහන්සේගේ මාළමාලිය නිසා. ආමෙන්. ජේසු බල කරපු නිසා කානානුවර ආස්කම් කරා. ජේසු කැමැත්තෙන් ඇවිල්ලා මාලිගාව සුද්ධ කරා. එනිසා ඔබ වෙනුවෙන් යාචනා කරන්න. ඇයි? සභාව මනමාලිය උන්වහන්සේගේ.